ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඊයේ රෑ තිබ්බ ඉවෙන්ට් එකේදී ස්ටීව් ජොබ්ස් කියට එකේ තිබ්බ පළවෙනි ඉවෙන්ට් එක ඒ වගේම Apple ගේ 10 වෙනි සංවත්සරේ මේකදී ඒගොල්ලෝ iPhone 3ක් ගැන තුනක් රිලීස් කරා iPhone 8 එක iPhone 8 Plus එක iPhone X එකේදී විශේෂ තැනක් හම්බ වෙනවා මේ iPhone X එකට මොකද ඒකේ ඉස්සරහා ඩිස්ප්ලේ එක ඒ වගේ දේවල් ගැන ඉතින් අපි මුලින්ම කතා කරලෙමු iPhone 8 එක සහ iPhone 8 Plus එක. ඉතින් ඔයගොල්ලන්ට iPhone 8 එක දැක්ක ගමන් හිතා ගන්න පුළුවන් පළවෙනි දේ තමයි මේක iPhone 7 එක. එහෙම නැත්නම් iPhone 7 Plus එකට ගොඩක් සමානයි කියලා. ඔව් ඉතින් ඇතුලේ දේවලුත් ගොඩක් සමානයි. හැබැයි මේගොල්ලෝ software improvements ගොඩක් මේකේ වැඩි දියුණු කරලා තියෙනවා. මේගොල්ලෝ මේකේ water resistant පාසුකම තවත් වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ glass වලින් නිපදවලා මේකට wireless charging උත් දීලා තියෙනවා. ඉතින් iPhone 7 එකයි 7 Plus එක වගේම තමයි මේකටත් තියෙන්නේ ඩුවල් කැමරා සිස්ටම් එකක් iPhone 8 Plus එකට ඒ වගේම iPhone 8 එකට තනි කැමරාවක් තියෙන මේක 12 මෙගාපික්සල් ඩුවල් කැමරාව වැඩි දියුණු කරලා තියෙනවා software වලින්. ඉතින් 8 එකයි 8 Plus එකේ මේකේ ඩුවල් ස්පීකර් තියෙනවා. ඒ කියන්නේ ස්පීකර්ස් දෙකක් තියෙන. ඉතින් ඒකෙන් අපිට හොඳ ස්ටීරියෝ සවුන්ඩ් ක්වොලිටි එකකුත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ කැමරා එක නම් ඒ විදිහටම තමයි තියෙන්නේ. හැබැයි මේකේ software ගොඩක් දියුණු කරලා තියෙන කියලා අපිට පේනවා. දැන් අපි කතා කරන්නේ සුවිශේෂීම iPhone X එක ගැන. ඉතින් iPhone X එක ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේකේ screen to body ratio එක මම හිතන විදිහට නම් 90ට ආසන්නයි. ඒ වගේම මේකේ fingerprint sensor එකක් නැහැ. ඔයගොල්ලෝ දැනටමත් දැක්ක ඇති. මේක අපි කලිනුත් කතා කරා මේකේ යට බටන් එකක් එයිද නැද්ද කියලා. ඉතින් මේකේ fingerprint sensor එක නැහැ. ඒකට වෙනුවට තියෙන මේකේ face ID face recognition තාක්ෂණය. ඉතින් මේක ගොඩක් හොඳට දියුණු වෙලා තියෙනවා මේ Apple ලා හරහා. මේක අපේ මූණ ස්කෑන් කරනවා ගොඩක් හොඳට. ඒ වගේම මේගොල්ලෝ අලුත් ඉමෝජි සෙට් එකක් දීලා තියෙනවා මේ විදිහට ලයිව් ඉමෝජි වගේ දෙයක්. ඉතින් මේකේ අපිට අපි ඒ ඉමෝජි එකට සවුන්ඩ් එකක් රෙකෝඩ් කරන්න තියෙනවා. ඒ සවුන්ඩ් එක රෙකෝඩ් කරාට පස්සේ ඒ ඉමෝජිකින් අපි රියැක්ෂන් එක තේරුම් අරන් ඒ විදිහට ඒක හැසිරෙන්න පුළුවන් වෙනවා. අපේ ඒකත් face recognition තාක්ෂණය ඔස්සේ තමයි වෙන්නේ. ඉතින් මේකේ කැමරා එක ගොඩක් දියුණු කරලා දිනවා. මේ augmented reality වගේ දේවල් ඕගොල්ලන්ට මේ පේනවා ඇති. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ Apple ලා මේ සැරේ දියුණු කරලා තියෙනවා මේ iPhone X එකේ. මේක ඩොලර් 999කට. ඒ කියන්නේ 1,60,000ක් විතර මුදලකට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් විශේෂතා තියෙනවා. වයර්ලස් charging support කරනවා. හොඳ කැමරා එකක් තියෙනවා. ඩිස්ප්ලේ එක ගොඩයි. ඩිස්ප්ලේ to body ratio එක ගොඩක් වැඩි 90%. ගොඩක් ලොකු sensors තියෙනවා. ඒක නිසා මේ ෆෝන් එක සුපිරි ෆෝන්.